මං අද ඩිස්කස් කරන්න හිතුවා. දැන් හැමෝම 2011 උඩ අවුරුද්දෙන්නේ ඩිස්කස් කරන්නේ. සමහර වෙලාවට ඔයාලට 2010න් පල්ලෙහාට විතර ප්‍රශ්න කරන්න යද්දි හෙන මේ විවරණයක් හොයාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ, හොඳ විවරණයක් හොයාගන්න. ඒ හින්දා මම හිතුවා ඔයාලට 2011න් උඩ ප්‍රශ්නවල විවරණ හොඳ ඒවා හොයාගන්න පුළුවන් නේ. මම හිතුවා 2010න් පල්ලෙහාට විතර පුළුවන් තරම් ප්‍රමාණයක් පේපර්ස් ඩිස්කස් කරන්න. එතකොට දැන් මේ අද ඩිස්කස් කරන්න යන්නේ 2005 කෙමිස්ට්‍රි පේපරේ. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ තුන්වෙනි අයනීකරණ එන්තැල්පිය උපරිම වෙන්නේ මොකේද කියන එක. මේකට පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක මතක තියාගත්තොත් මට හිතෙනවා අර ඇඳලා ගන්නවට වඩා උත්තරේ ලේසි කියලා. මේකේ කෙටි ක්‍රමේ තමයි අයනීකරණ ශක්තිය අවම වන ප්‍රභේදයේ තියෙනවනේ. අයනීකරණ ශක්තිය අවම වන ප්‍රභේදය කාණ්ඩයේ අංකයට සමානයි. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දෙවන අයනීකරණ ශක්තිය අවම වෙන්නේ දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. තුන්වෙනි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. ඒ වගේම අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ එකක් වම් පසට ගත්තහම. ඒ කියන්නේ අපි කියමුකෝ දෙවන අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. පළවෙනි අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. අන්න ඒ විදිහට ඒ කෙටි ක්‍රමය මතක තියාගන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න ලේසි. දැන් බලන්න මේ ප්‍රශ්නේ තියෙන පළවෙනි උත්තරේ දීලා තියෙන ඇලුමිනියම්. ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩේනේ. දැන් මේකේ දීලා තියෙන්නේ තුන්වෙනි අයනීකරණ එන්තැල්පිය උපරිම වෙන්නේ. එතකොට අර කෙටි ක්‍රමයට අනුව තුන්වෙනි අයනීකරණ එන්තැල්පිය උපරිම වෙන්නේ කාගේද? දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක. එහෙනම් අපි බලන්න ඕනේ මෙතන ඉන්න උත්තර වලින් කවුද දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් ඉන්නේ කියලා. ඇලුමිනියම් ඉන්නවනේ. ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. සිලිකන් කියන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. සල්ප කියන්නේ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. මැග්නීසියම් තමයි දෙවෙනි කාණ්ඩේ. ඊට පස්සේ ආගන් කියන්නේ 18 වෙනි කාණ්ඩේ. එතකොට උත්තරේ මොකද්ද? දෙවෙනි කාණ්ඩයේ මැග්නීසියම් වල තමයි තුන්වෙනි අයනීකරණ එන්තැල්පිය උපරිම වෙන්නේ.